හායි good morning හැමෝටම ඔන්න දැන් වෙලාව පාන්දර 3යි. ඔන්න දැන් අපි අද ට්‍රිප් එකක් යන්න හදන්නේ කොහෙද කියලා අපි බලමු ඉස්සරහට මොකද යන්නේ කියලා. හැබැයි මේක අපි දෙන්න විතරක් තනියෙන් යන ට්‍රිප් එකක් නෙමෙයි. මේක ෆැමිලි ට්‍රිප් එකක්. එහෙනම් බලන් ඉන්න. ගොඩක් කාලෙට පස්සේ ඔන්න අපි ආයෙත් වීඩියෝ දාන්න පටන් ගන්නවා. මොකද මාසයක් විතර වීඩියෝ එකක් දාන්න බැරි වුණා. එහෙනම් අපිත් එක්කම රැඳී සිටින්න අපි චානවැන්දිනි. ඉක්මනට ළමයි ඉතින් අපි හරි ආසාවෙන් තමයි මේ ට්‍රිප් එක ප්ලෑන් කරේ. මොකද ඉතින් අපි ගොඩක් කාලයකට පස්සේ තමයි ෆැමිලි එකත් එක්ක මෙහෙම එළියට යන්නේ. අපි මුලින්ම ඔක්කොම බඩු ටික පැක් කරගෙන ඊට පස්සේ අපි යන්න ලෑස්ති වුණා. ඇත්තටම 3ට යනවා කියලා හිතුවට 4 විතර වුණා අපිට මෙහෙන් යද්දී. ඔන්න එහෙනම් ළමයි අපි දැන් පොඩ්ඩක් නැවතුණා. ඉන්නේ කොහෙද? කිතුල්ග හරි. නැමෙතන් නෝරෙලි තමයි යන්නේ ඉතින්. ගයිස් අපි දැන් උදේට තේ එකක් බොන්න නවත්තුවා. අපි තේ බිව්වා. තේ බීලා ටිකක් ඉඳලා අපේ ගමන අපි ආරම්භ කරනවා. අපේ කට්ටිය තාම මේ හොටෙල් එක ඇතුලේ. වොෂ්රූම් වල. කොහොම හරි අපිට කිතුල්ගල හරියේදී පොඩි ස්පොට් එකක් හම්බුණා. අපි ඉතින් එතන ඉඳන් තමයි අපේ උදේ කෑම ගත්තේ. අපි කෑම නම් ගෙදරින්ම හදාගෙන තමයි ගෙනාවේ. මෙයා බල්ලන්න කෑම දෙනකම එයාත් කනවා. නෑ නෑ මම පොඩි රහක් වත්තා. ඔන්න අපි දැන් කාලා බීලා ඉවරයි. දැන් ආය යනවා. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ සෙන්ට් ක්ලෑස් වල view point එක. guys අපි දැන් නෝරෙලි ඇවිල්ලා ඉන්නේ. දැන් සෙන්ට් ක්ලෑස් එක ඉන්නේ. තව යන්න තියෙනවා ටවුන් එකට ටිකක්. තාම ගියේ නෑ. තාම යන ගමන්. තාම මොකද අපි මෙතනට ආවා. මොකද මේ සෙන්ට් ක්ලෑස් එක කට්ටිය බලන්න ආසයි කියලා චුට්ටක් ඉතින් view point එකට ආවා. අපි සෙට් එක අතන ඉන්නවා. ඔයාලට පස්සේ පෙන්නන්න යාලා. කොහෙද යන්නේ? පිටද? මගේ තාත්තා මේ ඉන්නේ. ඉතින් ළමයි මේ තියෙන්නේ අපි අපේ වැකේෂන් එක ගත කරන්න තෝරගත්ත විලා එක. ඉතින් මෙතන මාර ලස්සනයි. අනික හොඳට ඉඩ තියෙනවා. හැම දෙයක්ම තියෙනවා. එතකොට මෙහෙම පටන් ගද්දිම සෝෆා එකක්, ඩයිනින් ඒරියා එකක්, මේ තියෙන්නේ අපේ විලා එකට පේන view එක. ඒ වගේම තමයි ටීවී එකක් මේ ඔක්කොම තියෙනවා. මේ තියෙන එක කාමරයක්. මේකත් වොෂ්රූම් එකත් එක්ක තියෙන කාමරයක් තමයි තියෙන්නේ. මෙතන තියෙනවා කිචන් එක. ඉතින් මේ කිචන් එකේ හැමදේම වගේ අපිට තිබ්බා අවශ්‍ය කරන. මෙතන තියෙන්නේ තවත් බෙඩ්රූම් එකක්. ඉතින් මේකෙත් වොෂ්රූම් එකත් එක්ක තමයි තියෙන්නේ. ඒ වගේම මේ තමයි මමයි ශානු අයියයි හිටපු රූම් එක. ඒ වගේම තමයි මේ හැම වොෂ්රූම් එකම හොට් වෝටර් තියෙනවා. ඉතින් මේකෙත් වොෂ්රූම් එකක් තියෙනවා. ඒ වගේම තමයි ගයිස් මේ විලා එකේ ඩවුන් ෆ්ලෝර් එකෙත් ලොකු රූම් එකක් තියෙනවා. ඉතින් ඔයාලට ඕන නම් ඒ රූම් එකක් ගන්න පුළුවන්. අපි නම් ඒක ගත්තා. මොකද අපේ කට්ටිය ටිකක් වැඩිපුර හිටපු නිසා තමයි ඒකත් ගත්තේ. ලස්සනයිද? ඔක්කොම ලස්සනයි. බබාලා කැමතිද? Yes. අර view එක බලන්න. මේ view එක බලන්න මෙතනින්.
මෙතන view එක බලන්න. කො යා. බලන්න. Wow. Meron kuwekak. යා. Kuwekak. ඉතින් ළමයි විලා එකේ කිචන් එක ගැන කිව්වොත් ඇත්තටම කිසිම අඩුපාඩුවක් නැති කිචන් එකක් තමයි. මොකද ඇත්තටම ඔයාලට තියෙන්නේ ඔයාලට උයන කරන බඩු ටික ගෙනියන්න විතරයි. මොකද අනික හැමදේම මෙතන තියෙනවා. ගෑස් කුකර් එකක්, ගෑස් එක, මේ දේවල් ඉඳන් තියෙනවා, ෆ්‍රිජ් එක තියෙනවා. ඒ වගේම බාබකියු දාගන්නත් මැෂින් එකක් තියෙනවා. එතකොට කිචන් එකටත් හොට් වෝටර් තියෙනවා. ඉතින් මේ තියෙන විලා එකේ බෑක් සයිඩ් එක Dad. හලෝ ඉතින් අපි මේ guys අපි මේ අපේ room එක ඔයාලට කලින් පෙන්නවා. ඉතින් දැන් අපි හදන්නේ අපේ අද අපි උදේනේ ආවේ 9ට 10ට වගේ ආවා. ඉතින් අපි එද්දි එක තැනකට විතරයි යන්න පුළුවන් උනේ. දැන් අපි යනවා නේද චුට්ටක්. කොහෙද යන්නේ? එක තැනකට යන්නේ. දැන් අපි බලන්නේ කොහෙද මල්වත්. මොකක් හරි හරියට plan එක මම දන්නේ නැහැ. ඔන්න එහෙමයි. මෙයාගේ මල්ලි තමයි තැන් ටික වීඩියෝ වල හදලා තියෙන. ඇත්තටම අපිට මතක නැහැ. අපි මේ කරන්නේ අනන්තයෙන් ඔයගොල්ලන්ට පෙන්නන එක. මේ හැබැයි දැන් නම් පොඩ්ඩක් හවස් වරුව පොඩ්ඩක් වැඩිපුර කාලගුණයක් තියෙන බලමු. පැවුව තමයි guys ඉතින් නුවරඑළියට වහිනවා කියන්නේ සීතලයි. ඔයගොල්ලෝ දන්නවනේ කොහොමද කියලා. හොඳයි. ඒක ලස්සනයි. මගේ සුදු මණික. අපි දෙන්නගේ outfit දෙක ඔයාලට පෙන්නන්න. අන්න ඒක තමයි අපි. අපේ outfit. මැච් කරලා ඉතින් එහෙම අදින්න. හැමතිස්සෙම. ෆුල් කිට් දෙයක් අපි දෙන්න නැන්දනේ. පොඩ්ඩක් ඇත්තට අපි දෙන්න ලස්සන නම් කමෙන්ට් එකක් දාන්න. ලස්සනයි කියලා වෙන මොකුත් දාන්නේ. අපි ඉතින් guys ඉන්නවා මෙහි හෙටත්. හෙටත් ඉන්නවා ඉතින් හෙටත්. හෙට විතර නෙමෙයි අනිද්දාත් අපි ඉන්න දවල් වල වෙනගන්නේ. අනිද්දා තමයි අපි ලොන් ට්‍රිප් එකක්. අද අප්‍රේල් 15. ඉතින් අද අපි ආවා මේ ෆැමිලි එකේ කට්ටියත් එක්ක මේ පාර ඉතින් අපි අවුරුදු වලට නුවරඑළිය තමයි ආවේ. මේ අපේ අම්මත් ආවා. තාත්තාව මම කලින් පෙන්නනවා. අම්මත් ආවා. මේ පොඩි වට්ටොත් ඉන්නවා දෙතුන් දෙනෙක් අද. ඉතින් ළමයි අපි රැට පොඩි වැඩක් කරන තමයි හිතාන් ඉන්නේ. ඉතින් ඒකට ඕන කෑම අපි ඔක්කොම කලින් ගෙදරින් ගෙනාවා. ඉතින් අපි මේ ටයිම් එක ගත්තා මේවා ටික මැරිනේට් වෙන්න දාලා යන්න. මොකද අපි දැන් එළියට යනවා. මේ ටයිම් එකේ එළියට ගියාට පස්සේ එන්න ටිකක් රෑ වෙනවානේ. අපේ හාපැටියක් හොයන්න. හාබොයි. එන්න අපේ හාපැටිය. චූටි හාපැටිය. හාපැටිය.
Ha Malli. Hey, apa dia? Apa dia? Hanya gunyung. Dia bang. Kok kalian? එහෙනම් යාළුවනේ ඔන්න අපි දැන් යන්න හදන්නේ හග්ගල මල් පාක්. හග්ගල නේද යන්නේ? හග්ගල යයි. තව කොහෙට යයිද කියලා දන්නේ නැහැ. ආ ඉතින් අකොට එළියට බෑස පොඩ වයිබර් කාලේ උනදින පේනවනේ ඔක්කොම අඳුරුයි. ක්ලයිමේට් එක පට්ට කූල් ගයිස්. මාරු කූල්. මාරු සීතලයි. करने खुद का मम्मी हाय हाय කට්ටිය අන්නක් එච්චරයි වෙන්නේ හලෝ බබාලා सेनाश को हाय Dia. Mana lejjai mali lejjai. Malanne ara. ආවා හවස 4:00 මාරයි ඉවරෙන් ඔන්න ආවේ. තාම කට්ටිය අක්කලට යනවා. ලොකේෂන් එක තාම යන්න පුළුවන් guys. රැවෙන්න හරි. කො පෙන්නන්න මට. New couple. Halo, aku yang gitu. Haggal. Jangan. ආව ට්‍රිප් එකක් ඇවිල්ලා. දෙනාස්. නළුවෙක් ඉන්න. මල්වත්තේ අපි ඇවිදිනවා මේ මල්වත්තේ
අපේ කට්ටිය ඉන්නවා පිටිපස්සේ. ලක්කයි අනේ මාම අල්ලත්තට එක්කන් හොල අතර මං කරලා තියෙනවා. නම් හවස 6ටත් කිට්ටුයි 6 මාටත් කිට්ටුයි දැන් නම් හොඳට මඳුර ගැටියගෙන ඉන්නේ. අඳුර කියන්නේ මේ ළමයි මේ ක්ලයිමේට් එක ඉක්මනට වෙනස් මීදුම වෙනවා. වැඩි වුණා පේන නැති වීඩියෝත් ක්වොලිටි ඇත්තටම මදි. ඉතින් අපි දැන් යනවා විලායකටනේ. අපි ඉන්න තැනනේ. විලායකට යනවා මේ. ඉතින් මේ අපි දැන් රැට ගිහිල්ලා පොඩි වැඩක් තියෙනවා. ඒකත් පෙන්නන්නම්. ඊට පස්සේ අපි මේ වැඩේ පෙන්නලා හෙට දවසින් අපි ආයෙ හම්බ වෙමු. ඉතින් අපිත් එක වීඩියෝ එකත් එක්ක රැඳින්න. අපි චානෝ ඇන්දිනි. හෙලෝ ළමයි. එහෙනම් ඔන්න අපි විලායකට ආවා. ඉතින් ගායිස් අද අපේ අක්කාගේ බර්ත්ඩේ එක තියෙනවා. ඒකට පොඩි සර්ප්‍රයිස් එකක් දෙන්න යන්නේ. යා තාම දන්නේ නැහැ සීන් එක. අපි දැන් ඒකට රෙඩි කරන්න හදන්නේ. ඔව් ඒකත් මේ අපේ ට්‍රිප් එක අතරතුරම ගන්නයි ප්ලෑන් කරා හදිසි තීරණයක්. ඔව් මොකද එයා අපිත් එක්ක දැන් විලායකෙම ඉන්නවනේ. එයාට පේන්නේ නැති වෙන ඕක කරන්නත් බෑ. එයා කුස්සියේ උයන වැඩක්. හොරින් කරනවා. අපි හොරෙන් කරන ඕන්න බලන්න සාර්ථකද වැඩි කියලා එන. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Amma. Happy birthday.
අපි ඉන්න තැන රෑ පොඩි view එකක් පෙන්වන්න තමයි හදන්නේ. ලස්සනයි මෙතෙන්ට මුළු නුවරඑළියම පේනවා. ඉන්න වෙන්න. ඉන්න වෙන්න. ඇත්තරම ගයිස් මේ අර අප්‍රේල් මාසේ සැනකෙලි ගොඩක් තියෙනවා. ඒන් තමයි ලයිට් එලි ගොඩක් අපිට පේන්නේ. මාර සීතලයි අප්‍රේල් වෙලත් මාර සීතලයි මාර වැහි බර කාලගුණයක් තියෙනනේ. ඉතින් ඔන්න අපි දෙන දැන් යන්නේ පොඩි රෑ පොඩි පාටියක් දාන්න යන්නේ. අද අපේ බාබකියු පාටි. ඔව් ඒකෙත් පොඩි වීඩියෝ ටිකක් ෆොටෝස් ටිකක් ගන්න පෙන්නන්නම්. එහෙනම් ඉන්න. කලින් අපි විලා එකෙන් යන්න කලින් අපි මැරිනේට් වෙන්න දාලා ගියේ ඒවා ටික තියෙනවා. ඉතින් අපි ඒවා දැන් බාබකියු දාන්න පටන් ගන්න තියෙන්නේ. ඉතින් අපි මේ පාර බාබකියු මැෂින් එකේ කරන්න නැතුව අවන් එකට දැම්මා. එතකොට අපිට ලේසි. ඉතින් ඇත්තටම අද ගොඩක් සතුටු දවසක්. මොකද අක්කලා අම්මලා හැමෝම කිචන් එකේ පහුගිය දේවලුත් ඉතින් කතා කර උයද්දි මාරම ෆීලින් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ බාබකියු එක අපි රෙඩි කරගත්තේ. ඉතින් අපේ අද මේ පළවෙනි ඩේට් එක තව දවස් 2ක් තියෙනවා. වීඩියෝ එක දිග වැඩි වෙන නිසා ළමයි ඔයාලටත් බෝරින් එතකොට බලන්න. මං ඉතින් දෙවනි දවසයි තුන්වෙනි දවසයි වෙනම වීඩියෝ එක ගේන්නම්. ඉතින් thank you මෙච්චර වෙලා අපේ වීඩියෝ එක බලන් හිටියට ඔයාලට. ඉක්මනටම අනික් වීඩියෝ එකත් එක්ක හම්බෙමු. bye bye.